නමෝ බුද්දාය තෙරුවන් සරණයි මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. උදේම නිදහසේ හිතේ සැනසීමෙන් වැඩ පටන් ගන්න කවුද කැමති කියන්න බලන්න. මම නම් මගේ ජීවිතේ හැමදේම සංසුන්ව කරගන්න හරිම ආසයි. කලබල වුණාම කොරස් කටටත් අත දාගන්න බෑ කියලා කතාවකුත් තියෙනවනේ නේද? මම මේ ඔයාලට පෙන්නන මල් මොනවද කියලා ඔයාලා දන්නවද කියලා බලන්න. හරිම ලස්සනයි නේද? මේ තමයි සිද්ධාර්ථ මල්. අපේ පැත්තේ නම් ගොඩනෙළුම් කියලාත් කියනවා. හරිම ලස්සනයි. ඉතින් මේ මල මං කඩාගත්තේ අද හවස විශේෂ තැනකට පූජා කරන්න. ඉවර වෙනකම් බලන් ඉන්නකෝ ඒ කොහෙද කියලා. දැන් මගේ උදේ වැඩ ටික ඉවරයි. ඇහුණා නේද සද්දේ? ඉතින් හැමදාම මට බබායි ක්ලාස් රූම් එකට යන්න නම් අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් අද හම්බුන නිසා මම පොඩි මතක සටහනකටත් එක්ක මේ විදිහට වීඩියෝ ක්ලිප් එකක් අරගත්තා. ඉතින් ස්කූල් ටයිම් එක ඉවර වෙලා හැමදාම මේ විදිහට සෙල්ලම් කරලා තමයි ගෙදර එන්නේ. ඔන්න ගෙදර එන්න පිටත් වුණාම කුරුම්බ විකුණන තැනකුත් හම්බුණා. බබා ගොඩක් ආසයි කුරුම්බ වතුර බොන්න. ගොඩක් පෝෂණීය පානයක් නේ. ඉතින් දකින්න තැන අපිත් අරගෙන දෙනවා. කුරුම්බ ගෙඩි දෙකකුත් බීලා ආයෙම ගෙදර එන්න පිටත් වුණා. අද හවස මෙන්න මේ විදියට හරිම නිස්කලංක තැනකට යන්න වාසනාව උදා වුණා. ඉතින් මාත් පළවෙනි වතාවට තමයි මේ පන්සලට ආවේ. මේ පන්සල හරිම නිදහස්. ඉතින් අපි බුදුන් වැඳලා ප ဋ ාණ සජ්ජායනාව කරලා අන්තිමට යන මොහොතේ ඔයාලටත් පෙන්වන්න එක මෙන්න මේ විදිහට පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගත්තා. ලංකාවේ භද්‍රාසනව වැඩ ඉන්න විශාලතම බුදු පිළිම වහන්සේ තමයි මේ වැඩ ඉන්නේ. ඉතින් මම ඉස්සරහට මේ ගැන විස්තර මේ පන්සල තියෙන්නේ කොහෙද විස්තර හැම එකක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි.